ක්‍රිස්තු වර්ෂයෙන් 277ක් වූ කාලයේ ලංකා රාජ්‍යත්වයට පත් වූ මහසෙන් මහරජු විසින් නිර්මාණය කරනු ලැබූ මාතලේ නකල්ස් කඳුවලල්ල හා දඹුලු කඳුවලල්ල අතර තිබෙන සුදු කන්ද නිම්නයේ පිහිටි මින්නේරි ජලාශයයි ඔබට මේ දැක ගැනීමට හැකිවන්නේ. මහසෙන් මහරජු ඉතිහාසය විසින් හඳුන්වා තිබෙන්නේ බොහෝ පින්ද බොහෝ පවුද රැස් කර රජෙකු විසින්. මෙම රජතුමා විසින් මහවැව් 16ක්ද මහ ඇලවල් යෝධ ඇලවල් 3ක්ද නිර්මාණය කරනු ලැබූ අතර එතුමන් වර්තමානයේ මිනිසුන් අතර දේවත්වයෙන් පුදනු ලබයි. මින්නේරි ජලාශය තුල තිබෙන දෙවොලක මින්නේරි දෙවියෝ හෙවත් මහසෙන් දෙවියන්ට මිනිසුන් විසින් වැඳුම් පිදුම් කරනු ලබයි. අක්කර අඩි 1,10,000ක වතුර ධාරිතාවයකින් යුතු මෙම ජලාශය හිඟුරක්ගොඩ පොළොන්නරුව ප්‍රදේශයේ මිනිසුන්ගේ කෙත්වතු සරුසාරවත් කරනු ලබයි. කිලෝමීටර 1.5ක් පමණ දිග වැව් බැම්ම හරි අපූර්ව ලෙස සහ ශක්තිමත් ලෙස නිර්මාණය කොට ඇත. එම නිර්මාණය දෙස බලන කල්හි අතීත වාරි ඉංජිනේරුවාගේ ශ්‍රී විභූතිය අපට දැක ගැනීමට හැකියාව ලැබෙනවා. මෙම මින්නේරි ජලාශය සහ මහසෙන් රජුගේ වාරි කර්මාන්තය දෙස බැලූ විට ලංකා ඉතිහාසයේ වාරි ශිෂ්ටාචාරය තුළ අලුත් පිටුවක් ස්වර්ණමය පරිච්ඡේදයක් එතුමන් විසින් ලියා තබනු වේ. ස්වර්ණමය යුගයක් ලියා තබා ඇති මහසෙන් රජු විසින් අඹන් ගඟ හරහා එන මහවැලි ජලය ඇලහැර අමුණ ඔස්සේ ඇලහැර යෝධැල මාර්ගයෙන් මින්නේරි ජලාශය වෙත හරවා ජලාශය ජලයෙන් පෝෂණය කරනු ලබා ඇත. කුඹුරු අක්කර 22,700ක් රටට බත සැපයීමට මහසෙන් රජු විසින් නිර්මාණය කරනු ලැබූ මෙම මින්නේරි ජලාශය හේතු සාධක වී ඇත. මහසෙන් රජු වරක ඉතිහාසය හඳුන්වන බව මා ඔබට පැවසුවා බොහෝ පව් රැස් කර රජෙකු ලෙසයි. මහා විහාරය බිමට සමතලා කර මහසෙන් මහරජු විසින් එම පව් කමා කර ගැනීමට ලෝවා මහපාය බිමට සමතලා කර උඳු වැපරූ බව ඉතිහාසයේ සඳහන් වුවද එම පව් කමා කර ගැනීමට මහසෙන් රජු විසින් ඒ වන විට ආසියාවේ මෙන්ම ලෝකයේ තිබුණු විශාලතම ඉදිකිරීම ගඩොල් ඉදිකිරීම වන ජේතවනාරාමය නිර්මාණය කර ඇත. ඉතින් මහසෙන් රජු විසින් සිදු කළ මෙම යහපත් ක්‍රියාවන් නිසා අදටත් ඔහු දෙවියෙකු ලෙස මහසෙන් දෙවි හාමුදුරුවෝ ලෙස ඒ වගේම සිංහල රාජාවලියේ දමිළ ජනතාව අදහනු ලබන එකම දෙවියාද මහසෙන් මහරජුයි. මෙන්න මේ හේතු සාධක නිසා අදටත් මහසෙන් රජුට මිනිසුන් විසින් මහසෙන් දෙවියෝ එසේත් නැතිනම් මහසෙන් දෙවි හාමුදුරුවෝ ලෙස ආමන්ත්‍රණය කරනු ලබයි.